ලිංගික ජීවිතය පිළිබඳ ඔබ කොපමණ දැනුවත්ද? ඒ පිළිබඳව දැනගැනීමට කැමැතිද? පිළිතුරු මනෝවිද්‍යාත්මක ඇසින් පහන් සිතෙන් කෙරෙන තවත් සමාජ සත්කාරයක්. කෑම වතුර වගේම අපේ ජීවිතයට අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි ලිංගික ක්‍රියාකාරකම්. ඉතින් ගොඩක් පවුල්වල අය කියන්නේ බිරිඳ සැමියා මේ ලිංගික ක්‍රියාකාරකම් වෙන ලිංගික ජීවිතය ගැන කතා කරන ප්‍රමාණය, ඒ ගැන අධ්‍යයනය කරන ප්‍රමාණය සහ විවෘත වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඉතින් ඒක මම දැක්කා මගේ මනෝපදේශන සහ මනෝ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට එන බොහෝ පවුල්වල ලිංගික ගැටලුවක් බවට පත් වෙලා තිබුණා. මොකද මේ දේවල් පිළිබඳ අධ්‍යයනය නොකිරීම. ඉතින් ඒ නිසා මේ தত্ত্বය මේගොල්ලෝ මේ අම්මා තාත්තගේ හස්බන්ඩ් වයිෆ්ගේ තියෙන ගැටලුව දරුවන්ට බලපාන ආකාරය ගැන තමයි අපි බලන්න ඕනේ. මොකද ඒකෙදි මම දකිනවා මේ ගොඩක් දරුවන්ගේ මානසික සුවපත්භාවයේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. චර්යාත්මක හැසිරීම වෙනස් වෙන වෙලා තියෙන අවස්ථාවන් දැක්කා. ඉතින් ඒ නිසා මම දකිනවා මේක මේ සමාජ ප්‍රශ්නයක් විදියට. ඉතින් ඒ නිසා මම මගේ දුව මනෝපදේශක සහ මනෝචිකිත්සක සඳනායක දුවත් එක්ක සාකච්ඡා කරා අපි ලංකාවටම ලිංගික උපදේශනය සහ ලිංගික ප්‍රතිකාර සම්බන්ධයෙන් අපි ඔන්ලයින් වැඩමුළුවක් සංවිධානය කරමු කියලා. ඉතින් අන්නේ වැඩමුළුව ගැන කතා කරන්න තමයි මම ඔයාලට මේ කතා කරන්න ගත්තේ. ඉතින් මේකෙදි මේ වැඩමුළුවේ අන්තර්ගතය ගැන මම කතා කරනවා නම් ඒ අන්තර්ගතය තියෙන්නේ කොහොමද ඔයාගේ සැමියාව හඳුනගන්නේ? කොහොමද ඔයාගේ බිරිඳව හඳුනගන්නේ? ඇයි මේ දෙන්න එකම සිද්ධියක් වෙනුවෙන් එකම දෙයක් වෙනුවෙන් වෙනස් විදිහකට රියැක්ට් කරන්නේ? එහෙම වෙන්න හේතුව මොකද? ඇයි එහෙම වෙන්නේ? ඉතින් අපි කොහොමද මේ බිරිඳව හඳුනගන්නේ? සැමියාව හඳුනගන්නේ? මේ සම්බන්ධයෙන් මේ වැඩමුළුවේදී අපි සාකච්ඡා කරන්නට භාජනය කරනවා. ඊට අමතරව ඊළඟ තමයි මේ සොයන් වින්දනය. සොයන් වින්දනය කොහොමද අපි ලිංගික ජීවිතේ සාර්ථක කරගන්න ධනාත්මකව යොදාගන්නේ? මේ සම්බන්ධයෙන්ත් අපි මේ වැඩසටහනේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට තමයි ප්‍රධානම දෙයක් කතා කරනවා. මොකද මේ ගොඩක් මම දැකපු ප්‍රතිකාරවලට එන ගොඩක් පෞල් ගැටලු වලදී මම දකින දෙයක් තමයි දරු ප්‍රසූතියෙන් පස්සේ, ඒ කියන්නේ බිරිඳගේ යෝනි මාර්ගයේ ලිහිල් වීම ගැටලුවක් කරගෙන ලිංගික ජීවිතය අසාර්ථක කරගත්ත පිරිස් මම දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කොහොමද අපි මනෝ උපදේශන සහ මනෝ චිකිත්සන ශිල්ප ක්‍රම අනුව කොහොමද අපි මේකට අපි මොකක්ද අපි ලබා දෙන පිළිතුර? ඉතින් අපි ඒක කොහොමද අපි සංකෝචනය කරන්නේ? කොහොමද මොනවද තියෙන ශිල්ප ක්‍රම? මේ පිළිබඳවත් අපි මේ වැඩමුළුවේදී සාකච්ඡා කරනවා. මම දේශනාවකුත් දාලා ඇති මට මතක විදියට මම දේශනාවක් දාලා තියෙන. මේ දේශනාවේ දාලා තියෙන්නේ මේ හැමදාම වැලකන්න නැතුව අපි වැල වර්ධ කරමුද කියලා. මම මේ දේ මීට වැඩි කතා කරන්න යන්න ඒක ඔයගොල්ලන්ට තේරෙනවා මම මොකද්ද මේ ඒ සම්බන්ධයෙන් කිව්වේ කියන එක. ඉතින් ඊට අමතරව අපි ෂණික මෝචනය ආදී ගොඩක් ලිංගික ගැටලුකාරී තත්ත්වයන් අපි දැකලා තියෙනවා. ඉතින් අන්න ඒ ගොඩක් තියෙනවා මේ ගැටලුකාරී තත්ත්වයන්. අන්න මේ සම්බන්ධයෙන් කතා කරන්න ඔයගොල්ලන්ටත් අපි අවස්ථාව මේ වැඩමුළුවේ දීලා තියෙනවා. අපි කතා කරමු මොනවද උඩ තියෙන ගැටලුව. ඒවට අපිට මනෝවිද්‍යාත්මක සහ උපදේශන ශිල්ප ක්‍රමවලින් මොනවද ඔයගොල්ලන්ට දෙන්න තියෙන සහයෝගය අපි ඒ පිළිබඳ ඒ වැඩමුළුවේදී කතා කරමු. ඊට අමතරව ඔබේ බිරිඳ වයස අවුරුදු 45-50 වෙලා තියෙනවා නම් ඇය ලිංගික මේ ආර්තවහරණයට ලක් වෙලා තියෙනවා නම් එතකොට අන්න ඒ වගේ අවස්ථාවක් නම් ඇය මොකද්ද ඇගේ ලිංගික ජීවිතය සම්බන්ධයෙන් ඇය හිතන ආකාරය මොන වගේද? ඇයට එපා වෙලා වගේ දැනෙනවද? ඒ දක්වන ප්‍රතිචාර මොකද්ද? මේ සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කළ යුතුයි. ඉතින් මොකද ඒකෙදි අපි කොහොමද අපි ඇයව මේ ධනාත්මකව ලිංගික සාර්ථක ලිංගික ජීවිතයක් සඳහා ගත කිරීම සඳහා සාර්ථකව අපි ධනාත්මකව කොහොමද ඇයව යොමු කරගන්නේ? මොකද ඇයව අතාරින්න බෑ. මොකද දරුවන් හදපු අම්මා කෙනෙක්. ඔබගේ බිරිඳ. ඉතින් ඒ නිසා ඇයව අපි ධනාත්මකව අභිප්‍රේරණය කරමින් කොහොමද සාර්ථක ලිංගික ජීවිතයක් ඇයත් එක්ක ගත කරන්නේ? මේ පිළිබඳවත් අපි උපක්‍රම මොනවද ටෙක්නික්ස් මොනවද ඒකට තියෙන ටෙක්නික් කියන එක අපි එදා වැඩමුළුවේදී සාකච්ඡා කරනවා. ඊට අමතරව ඔබගේ බිරිඳ සැමියා ලිංගික ජීවිතය සඳහා ගැටලුකාරී ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් අකමැත්තක් ප්‍රකාශ වෙනවා නම් ඒ අකමැති ප්‍රකාශ වෙන්නේ ඇයි? අපි මේ පිළිබඳව විවෘතව එදා දවසේදී කතා කරමු. ඊට අමතරව තමයි අපි තවත් විශේෂම දෙයක් ගැන අපි කතා කරනවා. මොකක්ද දන්නවද?
ලිංගික ක්‍රියාකාරකම් කිරීම නිසා ලිංගික සාර්ථක ලිංගික ජීවිතයක් ගත කිරීම නිසා මොකද්ද ඔයගලන්ට තියෙන වාසි ජීවිතේ අපිට ලබා ගන්න තියෙන වාසි මොනවද? මේක ගොඩක් සෞඛ්‍යමය වාසි. ඔයගලන් අහලා තියෙනවා ගොඩක් රෝගී තත්ත්වයන් ඉවත් වෙලා යන්න මේ සාර්ථක ලිංගික ජීවිතයක් ගත කිරීම බලපානවා කියලා. මොනවද ඒ රෝගී තත්ත්ව? අන්න ඒ පිළිබඳව මොනවද අපිට තියෙන වාසිදායක තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීම මේ වැඩසටහනේ මේ වැඩමුළුවේ අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සාර්ථක වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා අපි ඒ විදිහට මේ ලෑස්ති වෙලා තියෙනවා. ඉතින් ඔබේ බිරිඳට සැමියාට එපා නොවි ජීවිතය ලිංගිකත්වයේ සාර්ථක ලිංගික ජීවිතයක් ගත කිරීමේ සතුටෙන් ලස්සන දරුපවුලක් සමාජයට දායාද කරන්න, පිරිපුන් දරුපවුලක් දායාද කරන්න, පිරිපුන් පුද්ගලයෙක් විදිහට සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි මේ දෙන අත්වල ඔයගලන්ට ගොඩක් වැදගත් වේවි කියලා අපි උත්සාහ කරනවා. මනෝපදේශක සහ චිකිත්සකවරියන් විදිහට අපි කළ හැකි මනෝවිද්‍යාත්මක උපක්‍රම සහ ශිල්පීය ක්‍රම වලින් අපිට ඔයගලන්ට සහයෝගය දක්වන්න පුළුවන් උපරිම සහයෝගයක් මේ වැඩමුළුව සඳහා ලබා දෙන බව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. වැඩමුළුවට සහභාගී වන ඔබගේ ලිංගික ගැටලුවට මනෝපදේශනාත්මක සහ මනෝ ප්‍රතිකාරාත්මකව පිළිතුරු ලබා දීමට පැයක කාලයක් වෙන් කරන අතර ඒ ඔබගේ අනන්‍යතාවය සුරකින ලෙස සංවිධානය කර ඇත. ඒ සඳහා මනෝවිද්‍යා උපදේශක හා මනෝචිකිත්සකවරියන් දෙදෙනෙක් වන ශිරෝමි සොයිසා සහ සඳවි සඳනායක මහත්මීන් දෙපළ පුරා පැය 3ක් මෙම වැඩමුළුවට සහභාගී වනවා ඇති. දිනය මැයි මාස 24 වන දින. වේලාව රාත්‍රී 8. බදව ගන්නා පිරිස සීමිත බැවින් ඉක්මනින් පහත අංකවලට කතා කරන්න. WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 071 817 2551 071 782 2551 WhatsApp 071 742 2551